අයිබෝන් අද 2026 අදත් පොලිටික් සෙග්මන්ට් එකත් එක්ක ඔබ එකතු වී සිටින්නේ. අදත් මේ ගමන් සංගයා රසික අයිබෝන් මීගම බන්ධනාගාරයෙන් ආරම්භ වුණු යම්කිසි නොසන්සුන් තත්ත්වය ඊට පස්සේ මහර බන්ධනාගාරයට දක්වා ව්‍යාප්ත වුණා. එතනින් කුරුවිට බන්ධනාගාරය සහ පල්ලන්සේන කියන බන්ධනාගාර දක්වා ව්‍යාප්ත වෙලා දිනවා. මරණ කිහිපයක් මෙහිකිත් වාර්තා වෙලා තියෙනවා මේ ආසන්න සිද්ධි දෙකේදී. ඒකෙදී දැන් මේ එක්තරා විදිහක සංවිධානාත්මක හෝ සැලසුම් සහගතව කරනවා වගේ අදහසක් සහ හැඟීමකුත් ඇති වෙනවා මේ සිදුවෙන සිදුවීම් ජාල දිහා බලාගෙන යනකොට. මෙහෙම දෙයක්ත් තියෙනවා. එක පැත්තකින් මේක මේ අරගලයක් වගේ දෙයක් නේද වෙන්නේ දැන්. ඔන්න විපක්ෂයට බලය තියෙන විපක්ෂයට සහයෝගය දක්වන බහුතරයක් පිරිස ඉන්න තැනින් ඇති වෙලා තියෙන පීඩනය මේ මර්ධනකාරී ආණ්ඩුව තමන්ට උවමනා කරන දේවල් ටික දෙන්න නැති වුණාම ඒ දැනෙන පීඩනයත් එක්ක පටන් ගත්ත දෙවන අරගලය වගේ දෙයක් නේද මේක. එහෙම අපිට හිතන්නත් පුළුවන් නේද? කියන්නේ කොහොම වුණත් මේක නිකන් අහඹු ලෙස ඇති වුණු තත්ත්වයක් නෙවෙයිනේ. යම්කිසි කියන්නේ දැන් ආණ්ඩුව විසින් බන්ධනාගාර තුල සිදු වුණ ක්‍රියාකාරකම් කියන්නේ බන්ධනාගාරයක් තුල සිදු නොවිය යුතු ක්‍රියාකාරකම් රාශියක් මීට කලින් වුණානේ. ඒ ටික ක්‍රමානුකූලව මඩ පවත්වමින් විනයක් ඇති කරමින් යම්කිසි මට්ටමක් හදාගෙන ආවනේ. ඒ අදාගෙන ආපු එකත් එක්ක නොසන්සුන්තාවයක් ඇතිවීමට අවශ්‍ය මූලික පදනම ඇති වෙන්න ඇති. හැබැයි මේ එනට මේ ක්‍රියාවලිය දිහා බලනකොට මේක පැතිරෙන විදිහ බලනකොට සහ යම් යම් ඒ කියන්නේ විපක්ෂීය කණ්ඩායම් විතින් යම් ප්‍රකාශ දිහා බලපුවාම පොඩි සැකටයුතු බවකුත් තියෙනවා. මේක මොකක් හරි කුමනක් හෝ ආකාරයක සැලසුම් සහගත ක්‍රියාවක්ද කියලා. ආණ්ඩුවේ පැත්තෙනුත් කියවුණා අධිකරණ අමාත්‍යවරයාත් මම හිතන්නේ ඒක යම් ඉඟියක් දුන්නා මේක දුන්නානේ සැලසුම් සහගතව යන වැඩක් කියලා. එක තැන්වල මෙහෙම උදකලා සිද්ධි නෙවෙයි එකිනෙකට සම්බන්ධ සිද්ධි විදියට තමයි මේක දකින්නේ. ඒකාබද්ධ මෙහෙයුම් නැත්නම් මධ්‍යස්ථානයක් යන්ත්‍රණයක් ක්‍රියාත්මක කරානේ. මේ සියලුම බන්ධනාගාර 33ක් තියෙනවානේ. ක්‍රියාත්මක වෙන විදියට මම හිතන්නේ මේ බුද්ධිතොරතුරු ආණ්ඩුවට ලැබිලා ඇති. ඔව් පැහැදිලිව. මොනවා නැතත් අර දඩේම කරේ තියන් යනකොට බුද්ධිතොරතුරු අමුතුවෙන් ඕනේ නැහැ. ඒකයි. දැක්කවම අදහසක් ගන්නත් පුළුවන් මොකක්ද කියලා. සමහරට දැන් මෙහෙම තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. මේක මේ සම්බන්ධවත් මීට පෙරත් යම් අදහස් මතු වුණා. දැන් කවුරු හරි මේ යම්කිසි කියන්නේ මේ කරගෙන යන විමර්ශන වලට පිටරටින් කෙනෙක් කවුරු හරි එන්න ඉන්නවා නම් නැත්තම් අත්අඩංගුවට අරගෙන අරන් එන්න ඉන්නවා නම් මේ ඒ අරන් එන්න නියමිත කවුරු හරි ඉන්න එයාට මේ අනාරක්ෂිතයි හෝ මේ නිකන් එහෙම වාතාවරණයක් ඇති කරනවා වගේ එහෙම අදහසකුත් ඇති වුණා. මොකද දැන් වෙනත් රටක පුරවැසි භාවයේ තියෙන කෙනෙක් යම් මෙහි තියෙන විමර්ශනයකට ගෙනල්ලා රිමාන්ඩ් බාරයට පත් කරොත් එතකොට ඔහු අදාළ පුරවැසි භාවයේ තියෙන රටේ පුද්ගලයෙක්නේ. ඒතකොට එයාට මෙහි ආරක්ෂාව තියෙන්න එපා. එහෙම අර්ථයෙන් කියන්නේ යම් අදහසක් ප්‍රකාශ වුණා පුළුවන්. ඒ වුණාට මේ මට හිතෙනවා මෙහෙම දෙයක්. මොකද මේ සාමාන්‍යයෙන් පහුගිය කාලේ ඔය කණ්ඩායම් එකතු වෙලා ගහපු ගේම් වල හැටියට මේක සරල වෙන්න බෑ. මාස්ටර් ප්ලෑන් එකක් ඇති. සිරකරුවන් අතර ගැටුම් ඇති වෙලා සිරකරුවෝ මම කියන්නේ මේ පීඩාවට උන් තුල පීඩනයක් නැත්නම් එහෙම නැත්නම් මොකක් හරි ආවේගයක් ඇති කරවලා ගැටුම් හදාගෙන අවසානයේ මරණයටපත් වුනහම ඒ ගැටුමේ ප්‍රතිඵලයක් විදිහට ඒක ජාත්‍යන්තර වශයෙන් සිරකරුවා අයිතිවාසිකම් සම්බන්ධව ලොකු ගැටලුවක් එනවා. ඒකට මානව හිමිකම් ප්‍රශ්න ජිනීවා යන්න පුළුවන්. ඇයි අර GSP ප්ලස් GSP සාහනේ එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලපෑම මේ සියල්ලත් එක්ක ආර්ථික සම්බාධකයක් මොකක් හරි දාගන්න උත්සාහ කරනවා පුළුවන්. යම් මේ ජාත්‍යන්තර පීඩනයක් ආණ්ඩුවට එල්ල කරලා ආණ්ඩුව අපහසුතාවයටපත් කිරීමේ සලස්මක් වෙන්නත් පුළුවන්. ඒක වෙන්නත් පුළුවන්. මොකද මොන අර්ථයෙන් ගත්තත් මේක සැලසුම් සහගත බව පේනවා තියෙනවා කියන එක තමයි
පේන්න තියෙන්නේ. කොහොමත් මං හිතන්නේ මේ ඇතිවුණු තත්ත්වයක් එක්ක අර ඒකාබද්ධ යාන්ත්‍රණයක් හදලා තියෙනවා. ඒකත් එක්ක ඉතිරි නැත්තම් හිතන්නකෝ දැන් 33ටම මේ තත්ත්වය පැතිරලා ව්‍යාප්ත වෙලා නිකන් රෝගයක් වගේ යන්න ගත්තොත් එහෙම මේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවනේ. ඒ කියන්නේ මේකත් ඒක ඊට පස්සේ ඒක නවත්ත ගන්න ක්‍රියාමාර්ග සහ දැන් මට ඔය දැන් ගයන් ගාල්ලගේ වගේ මාධ්‍යවේදියෙක්ගේ channel එකේ කියුණා දැන් ඔය මේ දකුණු පළාතට එහෙම මේ තත්ත්වය පැතුරුනොත් එහෙම මේ මීට වැඩිය තත්ත්වය බරපතල වෙනවා කියලා. ඒ පැත්තේ බන්ධනාගාර වලට මේ ගියොත් ඉතින් ඒ කියන්නේ මේක හිතන තරම් ලේසි නෑ ආණ්ඩුවටත් සහ මේ කවුරු හරි කෙනෙක් සංවිධානාත්මක සැලසුම් සහගත මේ කරා නම් හොඳ තැනකින් තමයි අත ගහලා තියෙන්නේ කියලා හිතෙනවා මේ බලනකොට. මේ කාගේ හෝ ඉගැන්නුම් භාගට හරි මුදල් වලට හරි මොන හරි හේතුවකට මේකට යමුණ සිරකරු හිටියානම් අන්න උන් තමන්ගේ වල දැන් තමන් අතින් කපාගෙන තියෙනවා. අනිවාර්යයෙන්. මං හිතන්නේ පොදු දේපලයට තේ ගොඩක් අයට නඩු පැවරේ. නඩු පාරල දැන් අර මේ මීගම බන්ධනාගාරයේ මේ සංඛ්‍යා මතක නෑ මිනිමරුම් චෝදනා තියෙනවා සහ අර පොදු දේපල පනතට තේ මං හිතන්නේ නඩු පැවරොත් එහෙම අර නිදහස් වෙන්න අදහසක් හරි තිබ්බනම් අමතක දඬුවම අලුත් කරගෙන අවුරුදු 20 දක්වා සිර දඬුවම තුලම ඉන්න තමයි අදහසක්. ඔව් අනිවාර්යෙන්ම. ඒකෙන් ඔන්න සැපට ඉන්න පුළුවන්. ඉතින් ඒ තව දුරටත් ඒක ඇදිලා තියෙනවා වගේ එකක් පේනවා. කොමුණත් ඔය සීන ජනාධිපතිත් මේක සෑහෙන කරේ තියාගෙන යනවා. කරේ තියාගෙන යනවා මේ සහ මේ පහුගිය දවස්වල මේ අර පොහොට්ටුවේ ඉන්නවනේ මාධ්‍ය ප්‍රකාශක නේද? නෑ ලේකම් මේ පොහොට්ටුවේ ලේකම් ඉන්නවනේ සාගර කාර්යවසම්. මේ මොකද්ද පොලිස්පතිට නිකන් ගුටි කන්න ලෑස්ති වෙන්න එපා වගේ අදහසකුත් දාලා තිබ්බ. මම හිතන්නේ ඒකට විමර්ශනයකුත් ක්‍රියාත්මක වෙනවා සහ ඒ ආසන්න දිනක මේ අපේ සිහින කුමරු මේ ප්‍රකාශයක් කරනවා නිකන් මේ අපි පස්සදොරෙන් පැනලයි මේ යන්නේ මේ නිකන් එහෙම නිකන් අර නිකන් බජාර් භාෂාවෙන් තමයි කතා කරන්නේ. මේ අපි නාරිවා දැන් අපේ හැටි දන්නවනේ වගේ අදහසක්. ඔව් අපි රටම දැක්කනේ. රටම දැක්කා. ඔව් කොහොමද දොර නම් හොයාගන්න බැරි වෙන්නේ නැති ඒ දවස්වල. කොහොමද දොර හොයාගන්න අමාරු වෙලා ඉතින් හිතනවා. ඔව් ඒක තමයි මතක් වෙන්නේ නැත්තේ ශනිකවම. මේ අර ඒ ඇතිවෙච්ච ජන අරගලය එහෙම එකක් ආයේ රටේ ඇති වෙනවා කියන එක එහෙම නිර්මාණය කරන්න බෑ. ඒක කෘත්‍රිම නිර්මාණය කරපුවා නෙවෙයි. ඒක තමයි දැන් මං කිව්වේ අර මේ අරගලයක් ඒක කොපි කරලා දැන් ඒක ඒ જાති එකක් මවන්න ඔය ඔව් ඒක ඒව එකක් හදන්න තමයි හදන්නේ. තියෙන තැන්වලදී ඔය කරන්න හදන්නේ. මං කියන්නේ විහිළු තමන්ගේ විවේචනයක් දවස් දෙකක් අද ගන්නත් බෑ. විහිළුවක් නොවි දෙයක් රටට කරගන්නත් බෑනේ. ඇත්තටම ඉතින් ඔය දැන් නිවෙන්න ලං වෙන පානේ දැල්ලා හරි වේගෙන් ගෑනවා. ඔව් ඒක හරි පැහැදිලිව. මේකක් තමයි පෙන්නුම් කරන්නේ. බොරු කියන එකත් දැන් එලි වෙලා ඉවරයි. ඔව් දැන් අපි ඊගවට මේ අපි ඔය විපක්ෂයේ විසින් කියාගෙන ආපු ඔය 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අපි කතා කරමු. ඊට අමතරව මේකේ මේ බන්ධනාගාර සම්බන්ධ මේ අවසාන එක විදිහට අපි පොඩ්ඩක් කතා කරමු. මේ ඔය පොහොට්ටුව පැත්තෙන් ප්‍රකාශයක් වෙලා තිබ්බා මේ බන්ධනාගාර ගැටුම් ඔය ටික විතරයි තව දේවල් වෙන්න නියමිතයි ඉස්සරහට වගේ අදහසක් කියවිලා තිබ්බා. ඒත් රාජපක්ෂ පවුලෙන්ද? ඔව් රාජපක්ෂ පවුලෙන් වගේ තමයි ආරංචි යන තියෙන්නේ. ඒ කියන්නේ අපි නිකන් අර අපි ඔච්චර කතා කරපු දේවල් තහවුරු වෙන මේ ප්‍රකාශ තමයි ඒවා. ඒ කියන්නේ සැලසුම් සහගතයක් වෙනවා කියන එකට ප්‍රකාශයක් විදිහට තමයි ගන්නත් පුළුවන්. සහ ඉතින් දැන් වෙන දේවල් දිහා බලපුවාම වැඩිපුර බලයේ ඇත්තෙත් ඔය බන්ධනාගාරවල නේද විපක්ෂයේ? අනිවාර්යයෙන්ම දැන් බලය දැනටත් සහ ඉදිරියේදී බලය වැඩි වෙන නියමිතයි. මේ එතකොට ඉතින් ඒ වගේ තැනකින් කුලප් කරලා හැම දෙයක් කරගන්න උත්සාහ කරනවා වෙන්නත් පුළුවන්. ඔව් එයා දැන් අර මේ මුලින් කිව්වේ අර අරගලයක් නිර්මාණය වෙන්න රටේ ඇති වෙන්න ඕන තත්ත්වයක් තියෙනවානේ මිනිස්සු තුළ නිකම් මේ ආවට ගියාට අරගල හැදෙන්නේ බෑ කුතිම හදන්න බෑනේ ඒක පැහැදිලිනේ. දැන් අරගල ඒකට හොඳ උදාහරණයක්. ඒ වගේ දේවල් වලට අරගලයක් මිනිස්සු තුළ දැඩි පීඩනයක් ඇති වෙන්න හේතු වෙච්ච දේවල් ඊයේ පෙරේදත් එළියට ආවේ එක්සත් ජාතිපක්ෂයේ ඇමතිවරයෙක් ප්‍රබල ඇමතිවරයෙක් ඇතුළට ගියේ. ඇතුළට ගියානේ. ඔව් ඒකත් මේ ඒකෙත් මේ දැන් ඔය ඇතුළට යන්න ආසන්න කාලසීම. හැබැයි මේ ඒක මේ අපි නිකන් දිගින් දිගටම දැකපු දෙයක් තමයි
අත්අඩංගුවටපත් වෙන්න නියමිත කෙනෙක් ඉන්නවා නම් ඊට ආසන්න කලින් ආසන්න දිනවල මේ ටිකක් ලොකු ප්‍රකාශනයක් බරට ප්‍රකාශනයක් නිකුත් කරන චරිත් මේ අබේසිංහ ඒම පොඩි ප්‍රවණතාවයක් එකක් තිබ්බා. ඊට පස්සේ දැන් මේ අපි කතා කරන අකිල විරාජ් මීට කලින් තිබ්බ මේ මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා අපේ ගෙදෙට්ට දොරට තට්ටු කරන දවස ආවම තමයි අපිට මේක තේරෙන්නේ. ඒකින්ද අපි හැමෝම එකතු වෙලා මේකට විරුද්ධව නෑ ඔය ඕක මෙහෙමයි වෙන්නේ මට හිතෙන්නේ. දැන් මෙහෙමනේ අධිකරණ ක්‍රියාවලියට නඩුවක් කියන්නේ යම් කාරණයක් ගොනු වුණාට පස්සේ ඒ තීන්දුව දෙන තැනට එනකන් යම් ක්‍රියාවලියක් තියෙනවනේ. ඔව් එතකොට ඔය හැම ශේෂ්ත්‍රයකම තොරතුරු පණිවිඩ යහට මෙහාට යනවා ඇති. ඒ කියන්නේ අද ඔන්න දැන් නඩුව අහනවා. ඔව් ඒක දැන් විමසනවා. ඒක දැන් හොර රහසය වෙන දෙයක් නෙමෙයි. නෙවෙයි සහ මේ දැන් ඇත්තටම වැරද්දක් කරපු මිනිහනේ දන්නේ මේක කැරගෙන දිහා බලපුවහම මේ අන්න හරි දැන් එතකොට කාගේ පැත්තටද බෝල එන්නේ කියලා. ඔව් දැන් එතකොට නඩුව යන විදිය දැක්කාම වැරද්ද කරපු කෙනාට කොහොමද තේරෙනවා දැන් හරි දැන් ළඟයි කියලා. ළඟයි කියන එක තේරෙනවා. ඉඟි දැනෙනවනේ. ඒක අර විදියට දෙනවා එළියට. ඔන්න මම යන්න හදන්නේ වගේ අදහසක්. ඔව් ඔව්. ඒ දිගින් දිගට මේක තමයි අපිට දකින්න හම්බුනේ. මේ ඉතින් ඒකත් කියන්නේ මේ එහෙම කියන්නේ අර නිතරම කියවෙනවා මේ මෙහෙම මේ රට මෙහෙම තියෙන එකත් පුදුමයි කියලා. දැන් දැකිලට තියෙන එක තමයි මේ කාර්යාලවලට ගත්ත සේවකයෝ තමන්ගේ ෂෙඩ් වල තෙල් ගහගන්න අරගෙන. තව කෙනෙක් ඉන්නවා එයා කොහෙට වැඩ කරාද කියලා දන්නේ නැහැ. ඒ වගේම ජොන්ස්ටන්ටත් ඔය ප්‍රශ්නෙම තියෙනවනේ. දැන් ආපහු වෙන නඩුව ගන්න නියෝග කරලා තියෙනවා. අකිල ගොඩක් ඔය වගේ වැඩ කරා මට අත්දැකීමක් තියෙනවා. ඔය අකිල 2000 යහපාලන ආණ්ඩුකාරය. යහපාලන කාලේ බලය ලැබුණු ගමන්ම අකිලට හම්බුණා අධ්‍යාපන සංස්කෘතික ඔය අධ්‍යාපන කෑල්ල හම්බුණානේ. එතකොට අකිල මොකද කරේ සියලුම පුරාවිද්‍යා ආයතනවල සිකියුරිටි එකට බඳව ගත්තා. එතකොට මට තියෙන අත්දැකීම කියන්නේ මම දැනුවත් වුණ අත්දැකීම තමයි ඡන්දට වැඩ කරපු කොල්ලෝ කෙල්ලෝ ඒගොල්ලන්ට ජොබ් එකක් දුන්නා තොග පිටින් හැම පුරාවිද්‍යා ස්මාරකයක් තියෙන තැනකටම මුරට දැම්මා. මුර රාජකාරිය දැම්මා. ඉතින් මේ විදිහට ජොබ් හදපු අය දැන් එතකොට එහෙම දාපු අය දැන් පුරාවිද්‍යා ස්මාරක ළඟ නැහැනේ. නෑ. ඒක දැන් ඇත්තටම ඊගා ප්‍රශ්නේ ඒක තමයි. කියන්නේ දැන් අපි කතා කරපෙකින් ටුට්ටක් පිටන්න උනත් මේක පොඩ්ඩක් අපේ සමාජයට සහ අපේ ප්‍රේක්ෂකයන්ට ශ්‍රාවකයන්ට මේක දැනගන්න කියන්න ඕනේ. දැන් එහෙම බඳව ගත්තාම තියෙන අර්බුදය තමයි බඳව ගන්නේ. ඒ කියන්නේ ඇමතිවරයෙකුට හරි එහෙම බලපෑමක් කරලා රජයේ සේවකයට දාන්න පුළුවන්නේ කම්කරු තනතුර සහ රියදුරුනේ. ওই දෙක තමයි දෙන්න පුළුවන්. ඒකෙනුත් වැඩිපුර ප්‍රමාණයක් බඳව ගන්නේ කම්කරු කියන තනතුර. මොකද සුදුසුකම් විශේෂ සුදුසුකම් නැහැ. බොහොම අඩු සුදුසුකම් ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට ඒ සුදුසුකම් වලට අදාළ සෑහෙන ප්‍රමාණයක් ওই ඉලෙක්ෂන් වලට වැඩ කරනවා. ඊට පස්සේ බඳවගෙන ගැටලුව තමයි ටික දවසක් යනකොට බඳවගත්ත තනතුරේ නෙවෙයි රාජකාරිය කරන්නේ. ඊට පස්සේ කාර්යාලය ඇතුලේ වෙන වෙන තැන්වල රාජකාරී කරනවා. ඊට පස්සේ වෙන ප්‍රශ්නේ තමයි දැන් ඇත්තටම අවශ්‍යතාවයක් තියෙන තැනකට නම් කම්කරු තනතුරු නැරන් තියෙන්නේ. හැබැයි කම්කරු වැඩේ ගන්න කම්කරු නැහැ. කම්කරු කියලා බදවගත්ත අය ලිපිකරු වෙනවා. එතකොට කම්කරු පුරප්පාඩු නැහැ. දැන් කම්කරු පුරප්පාඩු නැහැ. බඳවගෙන ඉවරයිනේ. ඒතර බඳව ගන්නත් බැහැ. කම්කරු ජොබ් එක කරන්න මිනිස්සු නැහැ. එතකොට ඒ වැඩේ වෙන්නේ නැහැ. ඒ වැඩේ වෙන්නේ ගොඩාක් පළාත් පාලන ආයතන වල ඇතුළු ගොඩාක් තැන්වල ප්‍රශ්නේ තියෙනවා. මේ හැබැයි දැන් මේ ආණ්ඩුව ඒ බඳවගත්ත පදනම කෙසේ වෙතත් ඒගොල්ලෝ ස්ථිර කරනවා මං හිතන්නේ. දැන් මේ පහුගිය සැරේත් මේ කෘෂිකර්ම අමාත්‍යවරයා කැම්පස් ප්‍රමාණයක් ඔව් ඒක දැනට පවුලක් ජීවිත ගොඩනගාගෙන තියෙනවානේ. ඔව්. ඉතින් ඒගොල්ලෝ ස්ථිර කරන අතරම නැවත එවැනි ගණේ පත්වීම් ලබා නොදෙන්න තීරණයක් කරන් තියෙනවා. ඒක නම් මං හිතන්නේ හොඳයි. ඇත්තටම හොඳ ක්‍රියාවක්. නැත්තම් මේ යන විදිහට ගියා නම් එහෙම මේ ආණ්ඩුවේ තියෙන පොඩි අවුලක්. ඔව් ඒවත් අපි කියන්න ඕනේ. ඔව් ආණ්ඩුවේ තියෙන පොඩි අවුලක් දැන් මේ හරියට මං කියන්නේ නිශ්චිත පැහැදිලි කිරීම තමන් කරන කාර්යය ගැන එළියට දෙන්නේ නැහැ. ඒක ප්‍රතිඵලයක් තමයි ඔය මේ අධිකරණ ප්‍රතිසංස්කරණ 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඔව් පැහැදිලිවම ඔව්. තමන් කරන්නේ මොකද්ද කියන එක නිශ්චිතව හරියට තමන් ගන්න ක්‍රියාමාර්ගය පැහැදිලි කරා නම් රටට මම හිතන්නේ ওই අර්බුදේ ওই තරම් ওই විදිහට අර්බුදයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම දැන් උතන දැන් මුලදී පටන් ගත්තේ කොහොමද?
අගවිනිසුරුගේ විශ්‍රාම යාව තියාගන්න අගවිනිසුරුවරයා තියා ගැනීම සඳහාම ඉලක්ක කරගෙන මේ වයස වැඩි කරනවා කියලා න්යාවේ. හැබැයි ගැසට් එක ගත්තාම එහෙම නෙවෙයි. අභ්‍යාචනාධිකරණය සහ මහාධිකරණය ඇතුළු එහෙම ගණනාවක විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය වැඩි කරන්න තමයි තීරණය කරලා තියෙන්නේ. හැබැයි දැන් ආණ්ඩුව ඇත්තටම එහෙම තීරණය කරලා තිබ්බට එළියට ආවේ අර කෑල්ල විතරයි. සහ විපක්ෂය අරන් ගියේ කෑල්ල. දැන් හොඳම වැඩේ කියන්නේ ගැසට් එක ආවට පස්සේ මේ විපක්ෂය විසින් කියන දැන් වැඩේ අවුල්නේ. දැන් කියපු දෙන්නේ වෙන්නේ අපි කිව්ව හින්දා තමයි මේ මෙතෙන්ට ආවේ කියලා දැන් ඒක හරවනවා. ආණ්ඩුවේ තියෙන අවුල තමයි. ආණ්ඩුවේ තියෙන අවුල ඒක තමයි පැහැදිලි කරන්නේ. කියන්න තිබුණා කලින්ම. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් ඕන වෙන්නේ සියලුම අධිකරණ පද්ධතිය විනිසුරන් වැඩි කරන් මේ තීරණයක් ගන්න නෙමෙයි. කියන්නේ මහේස්ත්‍රාත් දිසාධිකරණවල විනිසුරුවරුන්ගේ සම්බන්ධ තීරණ ගන්න අනපනත් වෙනම තියෙනවා. වෙනම තියෙනවනේ. අධිකරණ සේවා අධිකරණය වගේ ආයතනවල තමයි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයක් ඕනේ. මොකද ඒක ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා. ඕක පැහැදිලි කරා නම් කල්ැතුවම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් ලඝු කරන්නේ ඒකනේ. ඒකට තමයි ලඝු කරන්නේ දැන් අනිත් දෙකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලපාන්නේ නැති ඉඳ ඒක පැත්තකින් තියලා අර දෙක අල්ලගෙන විපක්ෂය දඟලනවා. නමුත් වැඩේ කියන්නේ මේ සිදුවෙන ක්‍රියාවලිය සියලුම අධිකරණයන්ට බලපාන දෙනවා. සහ මේක අධිකරණ ප්‍රතිසංස්කරණ වල එක කෑල්ලක් කොටසක් විතරයි. මීට අමතරව තව ක්‍රියාමාර්ග ගොඩක් අරගෙන ගොඩක් තියෙනවා. දැන් අධිකරණ වැඩි කරලා තියෙනවා, බඳවා ගැනීම වැඩි කරලා තියෙනවා, විනිසුරුවන් සංඛ්‍යාව වැඩි කරලා තියෙනවා. ඊට පස්සේ ඒ වගේ ගොඩක් වැඩ අරන් තියෙනවා. ඊට අමතරව දැන් රස පරීක්ෂකවරු බඳවා ගැනීමත් මම හිතේ නම් පරිබාහිර කාරණයක් වුණත් ඒකත් ඔය නඩු මේ කල්යන එකට සහ රැඳවියන් වැඩි වෙන එකටත් බලපානවනේ. ඒකටත් තීරණයක් කරන් තියෙනවා. ආයෙ තව එකක් නෑවනේ මේ ඊයේ පෙරේදා. අර මේ වත්කම් බැරකම් ප්‍රකාශය සම්බන්ධව ඒකත් එහෙම ප්‍රශ්නයක් නේ. ඔව් ඒකත් මම දකින්නේ ඒකත් නාපු එකක්. ඔව් ඒ කියන්නේ අනවශ්‍ය ප්‍රශ්න ඒවා. ඒ කියන්නේ හරි නිශ්චිත තොරතුරු එළියට කරන්නේ නැතුව ඉඩ හරිනවා ඕන එකක් වෙන්න. ඔව් ඒ කියන්නේ ඒක හරි ඇති. දැන් සද්භාවයෙන් කරන වැඩනේ ඕවා. සද්භාවයෙන් කරන වැඩ වුණාට හිතේ ඇතුලේ හිත තමන්නේ දන්නේ මේක හරියට කරනවා කියලා. ඕකේ ඇල්ලක් අල්ලගෙන ආණ්ඩුවට ගහන්න පුළුවන් ඔක්කොමත් කරලා ඉවරනට පස්සේ නෑ අපි මේකයි කරන්න කර වැඩක් නෑ. ඒක ප්‍රශ්නයක් හැදිලානේ. දැන් මේ සඳහන් කරපු දේත් ඒකනේ උනේ. දැන් මුලදී අදහස ආවේ සියලුම වත්කම් බැරකම් අර මුල් කාලේ වගේ සීල් කරනවා. ආයෙ බලන්න බෑ කියලා. දැන් මේකයි දැන් එතන මේ අදහස දෙන්නේ කවුරු හරි මේ සමාජ මාධ්‍යයෙන් හරි විපක්ෂ ගන්න කවුරු හරි එහෙම ආණ්ඩුවේ නොවන පාර්ශවයක් නේ ඔය අදහස එළියට දෙන්නේ. ඔව් ඔව්. ඒක මුලින්ම ජනගත කරන්නේ. එතකොට මිනිස්සු බලන්නේ එතනින්. ඒ කොණින් බලන්නේ. එතනින් බලන්න පටන් ගන්න. එතකොට ආණ්ඩුව මේක නිවැරදි කරන්න හදන්නේ ඊට පස්සේ. එතකොට මේ අරග ජනගත වෙලා ඉවරයි. සහ මේ අරගොල්ලන්ටත් ආය අවස්ථාවක් හම්බ වෙනවා. විපක්ෂයටත් අපි කිව්ව හින්දා තමයි මේ මෙතෙන්ට නිවැරදි මේ ආර තිබ්බ දැනට ආවේ කියන එක. ඔය යාලා නිකන් කියලා හදාගත්තා වගේ නැත්තම් ආණ්ඩුව කැලේ පාර දුවන්න හැදුවේ. අපි තමයි මේක ගාන්ට කරේ කියන කෙන කියන්න හදන්නේ. කියන්නේ විපක්ෂයට මතක නෑ මෙච්චර කල් ආණ්ඩුව හිටියේ කවුද කියලා. අනිවාර්යයෙන්ම නිකන් කවුද. මේ දැන් ඇත්තට මේකත් කියන්න ඕනේ මේ දැන් ලංකාවේ මේ ඔය පොහොට්ටුව කියලා පක්ෂයක් තිබිලා නැහැ. ඔයිට කලින් UNP කියලා එකක් තිබිලා නැහැ. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම පක්ෂය තිබිලම නැහැ. ඔය දැඩි මේ මාදිමා ආණ්ඩුව යටතේ දැඩි පීඩනයට ලක් වෙලා මේ දැඩි අරගලයක යෙදිලා හිටපු කණ්ඩායම් තමයි දැන් විපක්ෂ එකතු වෙලා ඔව් ඔව් කියන්නේ ඒගොල්ලෝ හදන්නේ දැන් මාලිමා ආණ්ඩුව ඒගොල්ලන්ට තියෙන අත්දැකීම් පාවිච්චි කරලා හරි පාරේ ගෙනියන්න. දැන් 48 ඉඳලම මේ මාලිමා ආණ්ඩුවනේ තිබ්බේ මේ රටේ. ඒක තමයි දැන් ඔයගොල්ලෝ උත්සාහ කරන්නේ ඒකට හරි පාරේ ගෙනියන්න. මේක ඉතින් අයාල යන ආණ්ඩුවක්නේ. දැන් අර සද්භාවින් ඔයගොල්ලෝ මේ විපක්ෂයේ සියලු දෙනාම කටයුතු කරන්නේ. ඔව් දැන් මේ ආණ්ඩුවේ තියෙන සමහර ඔය වගේ දුර්වලකම් හින්දා ඒකටත් ඉතින් අවස්ථාව ඒගොල්ලන්ට වැඩිපුර ලැබෙනවා. ඉතින් ඒකත් අපි මතක් කරන්න ඕනේ මේ ආණ්ඩුව පැත්තෙන් ඒ දේ නිවැරදි කර ගන්නවා නම් හොඳයි. මේ දෙයක් කරන්න යනවා නම් ඉතින් කියලා කරන්න ඒක. කෑලි හංග ගන්න නැතුව. ඔව් දැන් අර මේ අර්ජුන රාමනාද ආර් ડોක්ටර් නේද? අර යාපනයේ මන්ත්‍රී ඔව්. ආයේ ඒ වගේ එකක් ගැහුවානේ. එකක් ගැහුවානේ. වඩි කරා කියලා කතන්දරයක් නේද? දැන් ඒක තමයි දැන් විපක්ෂයේ කොච්චර අඳබාලද කියනවා නම් අර්ජුනාව කරේ තියාගෙන දුවන මට්ටමට දැන් වැටිලා තියෙනවා. අර්ජුනා ඇවිල්ලා ප්‍රභාකරන් මගේ දෙයියා කියපු මිනිහා. මිනිස්සයා. ඔව්.
ප්‍රභාකරන්ව විනාශ කරලා රට බේරගත්තා කියන මහරජාණෝ කියන මහින්ද රාජපක්ෂගේ පක්ෂයේ දරුවෝ ඒ පක්ෂයේ සමාජිකයෝ ඔක්කොම අර්ජුනා වන්දනා මාන කරමින් යනවා. දැන් මේ පටලැවිල්ල මං හිතන්නේ මේ ඒ කට්ටියටවත් ලියා ගන්න පුළුවන් පට පඹ ගාලක නෙමෙයි මේගොල්ලෝ පැටලිලා තියෙන්නේ. පැටලිලා කියන්නේ පැටලිලා කියලා දන්නෙත් නැතුව ඇති. දන්නෙත් නැතුව ඇති. ඒ තරම් පැටලෙන දවස ගානේ දවස ගානේ පැටලෙනවා. ඉන්ධන දීමනාවේ දෙන ඒක අර යංගෙන් දුර්රම മന്ത്രിවරයානේ ඔය. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ දුර්රම മന്ത്രിවරයා. වැඩිම කිලෝමීටර් ගණන් පදින්නේ මේ මිනිස්සයා. එතකොට මේ අර මේ ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදය අනුව එයාට තමයි වැඩිම ගණනක් හිමි. එතකොට ඒක එකතු වුණාම ඉතින් ලොකු ගණනක් වැඩි වෙලා ඇති. ඔය ඉන්ධන දීමනාව එන ඉන්ධන ප්‍රමාණය මුදලට හරවලන්නේ ඔය දැන් ඔය ගණන් හදලා කියනවා. නැතෝ ඉන්ධන දීමනාව වැඩි කරලත් නෙමෙයි. වැඩි කරලත් නෙමෙයි. ඒ කියන්නේ අර ඉන්ධන ලබා දෙන කෝටා එක එහෙමමයි. අර ලීටර් එක මිල වෙනස් වුණාම ඒ මිල වැඩි වෙනවනේ. අතරින් හැදෙනවනේ. ඒක තමයි මම කියන්නේ. අනේ මන්ද මෙහෙම ගිහිල්ලා කවුද පොතනට යන්න හිතනද? මොකද මිනිස්සු දැන් රටේ මිනිස්සු එයාලා හිතන් ඉන්න තැනක නෙමෙයි රටේ මිනිස්සු ඉන්නේ. නෑ ඒකනේ අර ඉස්සරහින් ඉන්නේ මේ ආණ්ඩුවත් කියන්නේ ඒකනේ කවදා හරි බලයක් ගන්නවා අපිට වැඩිය හොඳ වෙලා පෙන්වන්න කියලා. ඕකේ තියෙන අවදානම තමයි මේ ආණ්ඩුවට මේ අභියෝගයක් නැතුව යන විපක්ෂය. ඔව් ඒක ආණ්ඩුවටත් හොඳ නෑ. ඒ කියන්නේ මේ ඇත්තටම මේ අර වැඩි බලය මේ තියෙන තැන දූෂණය වැඩි කියනවනේ. ඒතර මේ මට්ටමට මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් එහෙම ඒක නිවැරදි කර ගැනීමට අවංක විපක්ෂයක් නැහැ. සහ ඒ කියන්නේ තාර්කානුකූල විවේචනයනේ සාධනීය විවේචනනේ තියෙන්න ඕනේ. විවේචනයක් නැතුව නිකන් විහිළුවක් කොමඩි විපක්ෂයක් තියෙනකොට ආණ්ඩුවටත් ඉතින් ඕක දිනා ගන්න ජයග්‍රහණය කරගන්න එච්චර මහන්සි ගන්න ඕනේ නැහැ. මහන්සි ගන්න ඕනේ නැහැ. අවදානමකුත් තියෙනවා. ඔය මිනිස්සු අනිවාර්යයෙන් මේ කියන්නේ දැන් පද්ධතියක් නේ මේක. ඔය පද්ධතිය ඉතින් මේ මොන ඒ කියන්නේ කිසි අදහස් වෙනස් වෙන්න පුළුවන් කට ඉන්න පුළුවන් නේ. එතකොට අර අපි දානකින සුභවාදී මාවතේ ගමන් කරමින් තාම අපි මේ හිතනවා සහ අපිට පේන්න තියෙන තාම සුභවාදී ලක්ෂණ තමයි. ඒනට ඉතින් අපි අර එහෙම අඳුරු පැත්තකුත් තියෙනවා කියලා අපි මතක තියාගන්න ඕනේ. ඔව් රටකට අර දැවන්ත විදියට හානි කරන්න පුළුවන් රටක අනාගතේ විනාශ වෙන්න පුළුවන් ක්‍රියාමාර්ගවල ඉඟිතාම අපිට ලැබිලා නැහැ. නෑ පැහැදිලිව. තාම අර මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කියපු දේවල් වලට අදාළව තමයි තාම වැඩ ටික කරගෙන යන්නේ. වෙන්නේ නෝ යම් තැනක ආණ්ඩුවත් පිටපයින්නවා වගේ දැනුනොත් අපිට පුළුවන් අපි අනිවාර්යයෙන්ම ඒ වේචනෙත් කරනවා. සමාජය ඇතුලේ ගොඩ නගනවා. අනිවාර්යයෙන්ම කරනවා. මොකද අපිට එහෙම මේ පක්ෂග්‍රාහී දෙයක් නෙමෙයි අපි මේ කරන්නේ. ඒ වලට ඉතින් මේ හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් දකින්න එක තමයි අපි සහ ඒ දකින්න ඔබටත් ආරාධනා කරන එක තමයි අපේ කර්තව්‍ය වෙන්නේ. එහෙමනම් අද මේ සතිය තුල වෙච්ච විශේෂම සිදුවීම් කීපය තමයි අපි කතා කරේ. අපි එහෙනම් තව දවස් කීපයකින් අලුත් නිවුස් ටිකක් අරගෙන පොලිටික්ස් සෙග්මන්ට් එකත් එක්ක සම්බෙමු. ඔව් අපි ආරාධනා කරමු අපේ හිතවතුන් සියලු දෙනාටම අපිත් එක්ක එකතු වෙලා මේ අපිට ලොකු සහයෝගයක් දෙන්න කියලා. ඔව් අපි සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එතකොට අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් නොටිෆිකේෂන් එකක් එයි. ඔය ලයික් එකක් එහෙම දාලා සහයෝගයක් දෙන්න. විවේචන අදහස් යෝජනා තියෙනවා ගල් මුල් සියල්ලම ගල් මුල් සියල්ල බාර ගන්නවා. විදියට අපිට දෙන්න. අපි කැමති ඒක දැනගන්න කැමති අපේ වැරදි අඩුපාඩු තියෙනවා නම් හදාගන්නමින් ඉස්සරහට යන්න. ඉතින් මේ සහයෝගයත් බලාපොරොත්තු වෙන අපි සියලු දෙනාටම සුබ දවසක් අපි ප්‍රාර්ථනා කරමු. පුරුදු විදියටම ජය වේවා. ජය වේවා.